අමාවකට අතවනනා පිච්චමලී. ඔබ ආදරය කරන කෙනා එක මොහොතකට හෝ ඔබව රවට්ටවුවොත්, බොරුවක් කළොත් ඔබට මොන තරම්නම් හිත් වේදනාවක් දැනේද? ඉතින් අමාවකට අතවනනා පිච්චමලි. මේ පිච්චමලිත් මෙවන් වූ කාරණාවකට මුහුණ දීපු කෙනෙක්. ඉතින් මේ අපූර්ව ගීතය හදවතේ ගායක චාමර වීරසිංහ මහතා විසින් ගායනා කරන හරි අපූර්ව ගීතයක් අපි රස විඳින්න සූදානම් වන්නේ. අමාවකට අතවනනා පිච්චමලී. ළමැදනුවේ කිරිපුසුබෙන් සිත කැළඹී. පිච්චපතට පැණි පෙරලා බොන යාමේ. පිච්චමලට පැණි ඉහුණද සංකාවේ. මාසෙට පොයවල් 4ක් තියෙනවා. හින් එකක් තමයි අමාවක කියන්නේ. අමාවක කියන්නේ දැඩි කළුවර. කළුවරට ආස කරන පිච්චමල්, පාන්දරට පිපෙන පිච්චමල්. අමාවකට අතවනනා පිච්චමලි. ළමැද ඔබේ කිරි කුසුඹෙන් සිත කැළඹේ. අපි දන්නවා ඕනෑම කාන්තාවකගේ ළමැදේ කිරි සුවඳක් එන්නේ නැහැ. ඉතින් මේ කියන්නේ ඈ පිච්චමලි ගැබ්ගෙන ඈ දරුවෙකු ලැබෙන්න ඉන්න කාන්තාවක් කියලා. පිච්ච පතට පැණි පෙරලා බොන යාමි. පිච්චමලට පැණි හුණද සංකාවේ. බලන්න මේ ව්‍යංගාර්ථව තමයි කියන්නේ. පිච්ච පතට පැණි පෙරලා තමයි බොන්න ගිහිලා තියෙන්නේ. නමුත් පිච්ච මලට පැණි හුණ නිසා තමයි ඈ ගැබ්ගෙන තියෙන්නේ. ළමැද හොයාහද සෙනෙහස දුන්නාට කුමක් කරන්නද සමනල් හිනාවට. දෑත දිගු කරන්නට බෑ නුඹෙලොවට. වරද මගෙන් සංගවා දෙනු ලෝකයට. ළමැද හොවාගෙන සෙනෙහස දුන්නට කුමක් කරන්නද සමනල් හිනාවට. බලන්න, ආදරේ කරාට මම පපුවේ ඔබ තියාගෙන පුරුල් කරගෙන හිටියට දැන් මම මොකද කරන්න මේ සමනල් හිනාවට කියලා අහනවා. ඒ වගේම ඈත දිගු කරන්නට බෑ මගේ ලෝකෙට. ඒ කියන්නේ මට ඔබව බාර ගන්න බෑ. ඒක ඔහුට කරන්න බෑ කියලා කියනවා. ඔහු හරිම අසාධාරණ ඉල්ලීමක් කරනවා. වරද මගෙන් සංගවා දෙනු ලෝකයට. ඔහු කියනවා මේ මම කියලා කියන්න එපා. මේ වරද මගෙන් වුණා කියලා කියන්න එපා මේ ලෝකයට, සමාජයට කියලා කියනවා. ඉතින් ඇත්තටම මෙහෙම වුණොත් මේ පිච්චමලි මෙතන මේ කාන්තාව මොන්න තරම්නම් අසරණ තත්ත්වයට පත් වෙන්නේ නැද්ද? ඉතින් ඔබ ආදරය කරනකොට, ඔබ විවාහය සඳහා සුදුසු කෙනෙක් තෝරා ගන්නකොට ඉතාමත් සැලකිලිමත් වෙන්න කියලා මේ ගීතය ඔබට කියනවා, මතක් කරලා දෙනවා. අවිහිංසක සිටි පිලිසිත බැන්දාට එකට කූඩු වෙන්නට බැරි පෙර පවට. ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට එපා විසි කරනු ගින්දර මගේ පැල්පතට. අවිහිංසක සිතුවිලි සිට බැන්දාට එකට කූඩු වෙන්න බැරි පෙර පවට. මට ඔයාව බාර ගන්න බැහැ, මට ඔයාව විවාහ කරගන්න බැහැ. ඒ పూర్ව පෙර කරපු පවකට වෙන්න ඇති කියලා කියනවා. ඒ වගේම හරිම අසාධාරණ ඉල්ලීම් ඔහු ඉල්ලනවා. එපා විසි කරනු ගින්දර මගේ පැල්පතට කියලා ඔහු කියනවා. ඒ වගේම ඔහු කියනවා
ඔහුගේ පැල්පතට කියන්නේ මගේ විවාහ ජීවිතයට මේක ප්‍රශ්නයක් වෙනවා කියලා කියනවා. ඉතින් ඇත්තටම දැන් තේරෙනවා මේ විවාහයටපත් වූ විවාහක පිරිමියෙකු සමග තමයි මේ පිච්චමලි සම්බන්ධයක් ඇති කරන්නේ. ඉතින් පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ පිච්ච මලට පැණි යොහුන නිසා තමයි ඇය ගැප් ගත්තේ. දැන් ඔහු ඇයව ප්‍රතික්ෂේප කරනවා. මේ විදිහට කියනවා මගේ කූඩුවට ගින්දර විසි කරන්න එපා. අසාධාරණ ඉල්ලීම් තමයි ඔහු කරන්නේ. අවිහිංසක සිතුවිලි සිත බැන්දාට එකට කූඩු වෙන්න බැරි පෙර පවට. ඉතින් ආදරේ කරාට මම ඔබට ආදරේ කරාට ළඟ තියාගෙන හිටියට එකට කූඩු වෙන්න බෑ. මට දැන් ඔබව බාර ගන්න බෑ කියලා මේ පුරුෂයා කියනවා. ඇත්තටම මේ වගේ පිරිමියෙක් නම් ජීවිතේ කිසිම දවසක කිසිම කෙනෙකුට හම්බ වෙන්න එපා. මොකද ඇය දැන් ප්‍රශ්නයකින් ඉන්නේ, ගැටලුවකින්. ඉතින් පලා යනවා කියන්නේ ඇයි එයා පලා යන්නේ කියලා මේ කවියේ මේ ගීතයේ ඉතුරු පද පේලි දෙකේ තියෙනවා. හිතින් සාප කර මගේ ඉක්මන්කමට මේක මෙහෙම වුණේ මගේ ඉක්මන්කමට කියලා හිතින් සාප කරනවා මේ මදිවට. ඉතින් එහෙමත් කරලා කියනවා එපා විසි කරනු ගින්දර මගේ පැල්පතට කියන. ඔහු විවාහකයි. ඉතින් ඔහුගේ විවාහක ජීවිතයට ප්‍රශ්නයක් ඇති කරන්න එපා කියලා හරිම අසාධාරණ විදිහට ඉල්ලනවා. ඉතින් මේ ගීතය වර්තමාන සමාජයට මේ මෑතකදී අහන්න දකින්න ලැබුණා. ඇත්තටම හොස්පිටල් එකේම වතුර වලකට තමන්ගේ දරුවා දාලා යනවා. ඉතින් ඒ වගේ සමාජයක අපි ජීවත් වෙන්නේ. මේ ගීතය මොන තරම්නම් මේ සමාජයට මේ කාන්තාවකට දියණියකට තමන් ගන්න තීරණය හරියට ගන්න මොන තරම්නම් පාඩමක් උගන්වනවද? ඒ වගේම මොන තරම්නම් දෙයක් කියලා දෙනවද? ඒ වගේම ඔබ දන්නවා ස්ටීව් ජොබ් ඔබ පාවිච්චි කරන iPhone එකේ Apple phone එකේ අධිපති රුසියානු ජාතික කාන්තාවකට මේ විශ්වවිද්‍යාල කාන්තාවකට ඉපදුණු දරුවෙක්. ඉතින් ඇය කුණු කූඩේකට දාලා ගියා නම් අද ඔබ පාවිච්චි කරන ඔය iPhone එක ඔබ යතේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජීවිතේ ඔබ ගන්න තීරණ හරියට හිතලා බලලා සාර්ථක විදිහට ගන්න කියලා මේ ගීතයෙන් ව්‍යංගාර්ථව ඔබට මතක් කරලා දෙනවා.